ජාතියක් ලෙස අප නොසිතූ බාධකවලට දුෂ්කරතාවලට සහ අපේ ශක්තිය උරගා බැලූ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දුන්නෙමු. නමුත් ශ්‍රී ලංකාව කිසිවිටකත් පරාජය පිළිගන්නා රටක් නොවේ. අපි නොසැලී සිටියෙමු. එකමුතුව අපි ඒ සියල්ල දරාගත්තෙමු. සෑම අභියෝගයක්ම අපව හැඩගැස්වීය. සෑම අරගලයක්ම අපට ඔරොත්තු දීමේ ශක්තිය ඉගැන්වීය. සෑම ඉදිරි පියවරක්ම අප සැබවින්ම කවුරුන්ද යන්න අපට මතක් කර දුන්නේ. නව වසරක් කුදා වී ඇත. එය යළි ගොඩනැගීමේ වසරයි. වගකීම් ඉටු කිරීමේ වසරයි. අලුත් වූ අරමුණු සාක්ෂාත් කරගන්නා වසරයි. 2026 යනු තවත් එක වසරක් පමණක් නොවේ. එය විශ්වාසය තහවුරු කිරීමට, ජීවිත යළි ගොඩනැගීමට සහ වඩාත් ශක්තිමත් තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අපට ඇති අවස්ථාවයි. බෙදීම් වෙනුවට එකමුතුකම පෙරදැරිව, හිස් වචන වෙනුවට ක්‍රියාවෙන්, බියට වඩා ප්‍රබල වූ බලාපොරොත්තුවෙන් එකමුතුව අපි පෙරට යමු. එකමුතුව අපි යළි ගොඩනගමු. එකමුතුව අපි නැගී සිටිමු. සුබ අලුත් අවුරුද්දක් වේවා ශ්‍රී ලංකා. මහවැලි උපදේශක සේවා කාර්යාංශී පණිවිඩයකි.